තවත් කොහෙද දෙවිවරු? ගස් තමයි හුස්ම දෙන දෙවිවරු. අන්තිම ගසත් මැරිලා ගිහිල්ලා. අන්තිම ගසත් විෂ වෙලා ගිහිල්ලා. අන්තිම මාළුවත් අල්ලලා ඉවර වුණාම තමයි අපිට තේරෙන්නේ මිනිසාට සල්ලි කන්න බෑ කියලා. ආයුබෝවන්. අද ජුනි 5 ලෝක පරිසර දිනය. ඉතින් යසෝදරා විද්‍යාලීය මාධ්‍ය හා විකාශන ඒකකය විසින් පොලිතීන් භාවිතය අවම කිරීම තේමා කරගනිමින් පරිසර හිතකාමී රටක් වාසනාවන්ත හෙටක් වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. සොබාදහම කියන්නේ මොකක්ද? සොබාදහම යනු අප වටා පවතින සංකීර්ණ ජීවජාලයයි. හුස්ම ගන්නා වනාන්තර, නිමක් නැතිව ගලා යන ගංගා, සමගින් වැඩෙන සතුන් ශාක සහ අපගේ පෙනහළු පුරවන වාතයයි. එය අප ආදරය කරන සෑම දෙයකම ජීවමාන හුස්ම ගන්නා පලනමයි. සොබාදහම අපට බොහෝ දේ ලබා දෙනවා. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, පානය කිරීමට පිරිසිදු ජලය, ආහාර වගා කිරීමට සාරවත් පස සහ ග්‍රහලෝකයේ සමතුලිතතාවයට සහාය වන විවිධ ජීව විශේෂ එය අපගේ ශරීර සහ ආත්මයන් පෝෂණය කරයි. සෑම හිරු උදාවකදීම, සෑම මෘදු සුලගදීම අපට විස්මය හා කෘතඥතාව උදා කරනවා. කෙසේ වුවද එහි ත්‍යාගශීලී භාවය තිබියදීත් අපි සැමවිටම කරුණාවන්ත භාරකරුවන් වී නැත. අධික දූෂණය, වන විනාශය සහ විශේෂයෙන්ම නොසලකා හරිනු ප්ලාස්ටික් භාවිතය මෙම සරුන් සමතුලිත පද්ධතියට දැඩි හානි කර ඇත. ප්ලාස්ටික් භාවිතය අපගේ පරිසර පද්ධතිවලට රිංගා වනජීවීන්ට හානි කරන අතර සියවස් ගණනාවක් පරිසරය තුළ පැවතීමෙන් අපගේ සුන්දර ලෝකය ප්ලාස්ටික් මුදුබිමක් බවට පත් කරනවා. සොබාදහම ආරක්ෂා කිරීම තවදුරටත් විකල්පයක් නොවේ. එය අපගේ වගකීමයි. ප්ලාස්ටික් අඩු කිරීමට, ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කිරීමට, නැවත භාවිතයට තෝරා ගැනීමට සහ අපගේ පුරුදු නැවත සිතා බැලීමෙන් අපට පරිසරයට කරන තුවාල සුව කළ හැකිය. පරිසරය අපෙන් දුරස්ත හෝ වෙන් වූ දෙයක් නොවේ. එය අපගේ පැවැත්මේ සාරයයි. අපි එය ආරක්ෂා කරන විට අපගේම අනාගතයත්, අපගේ දරුවන්ගේ අනාගතයත් ආරක්ෂා කරමු. එබැවින් මෙම ලෝක පරිසර දිනයේදී කල්පනාකාරීව ජීවත්වීමට, සැහැල්ලුවෙන් ගමන් කිරීමට සහ අප සැමට සහාය වන ලෝකය ආදරයෙන් රැක ගැනීමට අපගේ කැපවීම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් නැවත සජීවී කරමු. එක්ව අපට ප්ලාස්ටික් දූෂණයට එරෙහිව රැල්ල හරවා පිරිසිදු වාතය, මිරිදිය සහ සමෘද්ධිමත් වනාන්තර අප ඉදිරි කරන උරුමය ලෙස පවත්වාගත හැකිය.